හිමාලයේ යටි උතුරු ඇමරිකාවේ බිග්ෆුට් අර සස්ක්වොච් මන්නම් සත්‍ය කතාවක් හිතාගෙන හිටියේ මේ ඔක්කොම එකම අద్භූත ජීවියෙක් කියන වෙනස් නම් කියලයි. ගොඩක් අය එහෙම තමයි හිතන්නේ. ඒත් මේ මූලාශ්‍ර කියවම තේරුණා මේ හැම නමක් පිටිපස්සම තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ඉතිහාසයක් වෙනස් සංස්කෘතියක් කියලා. හරියටම. අපි අද මේ ජනප්‍රවාදවල ගැඹුරටම ගිහින් බලමු මේ පිටිපස්සේ තියෙන විද්‍යාත්මක ඇත්ත මොකක්ද කියලා. ඒක හරිම රසවත් මාතෘකාවක්. මොකද මේකෙදි ජන විශ්වාස, ඉතිහාසය, ඊට පස්සේ නවීන විද්‍යාව මේ ඔක්කොම එකට ගටනවා. විශේෂයෙන්ම එකම එක පරිවර්තන වැරද්දකින් ලෝක ප්‍රසිද්ධ නමක් හේදලා මුළු කතාවම වෙනස් පැත්තකට ගිය හැටිත් අපිට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි එතනින්ම පටන් ගමු. මට මුලින්ම කියන්න මේ බිග්ෆුට් සහ සස්කෝච් කියන නම් දෙකේ කතාව මොකක්ද? ඔරේ නම් දෙකම සම්බන්ධ වෙන්නේ උතුරු ඇමරිකාවට. සස්කෝච් කියන නම එන්නේ අර ඒ ප්‍රදේශයේ ආදිවාසී ජනතාවගේ සස්ක්වක් කියන වචනෙන්. සස්ක්වක්. ඔව්. ඒකේ තේරුම වල් මිනිසා වගේ දෙයක්. හැබැයි බිග්ෆුට් කියන නම ඊට වඩා ගොඩක් අලුත්. ඒක ප්‍රසිද්ධ වෙන්නේ 1958 දී. කැලිෆෝනියාවේදී හම්බ වෙනව අඩි 8ක් විතර දිග යෝධ පාසටහන වගේක්. අන්න ඒකත් එක්ක තමයි බිග්ෆුට් කියන නම එන්නේ. නමුත් යටි කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් ගොඩක් පරණ කතාවක්. යටි ඒ කියන්නේ පිළිකුල් සහගත හිම මිනිසා නේද? abominable snowman. ඔන්න ඔතන තමයි ගොඩක් අයට වරදින තැන. යටි කියන වචනය එන්නේ ෂර්පා භාෂාවේ යේතේ කියන එකෙන්. යේත. ඔව්. ඒකේ තේරුම පර්වතවල ඉන්න සතෙක් වගේ හරිම සරල අදහසක්. abominable snowman ඒ කියන්නේ පිළිකුල් සහගත හිම මිනිසා කියන නම හැදෙන්නේ 1921 දී හෙන්රි නියුමාන් කියන මාධ්‍යවේදියෙක්. මාධ්‍යවේදියෙක්. ඔව්. ෂර්පාවරු මෙටොකැන්ග්මි කියලා. ඒ කියන්නේ මිනිස් වලස් හිම මිනිසා වගේ අදහසක්. එහෙම හඳුන්වපු සතෙක් ගැන ලියද්දි ඔහු අර මෙටෝ කියන වචනේ වැරදියට තේරුම් ගන්නවා ෆිල්ති නැත්තම් අපිරිසිදු කියලා. ඊට පස්සේ ඒ කතාව තවත් රසවත් කරන්න ඔහු ඒකට abominable එහෙමත් නැත්තම් පිළිකුල් සහගත කියන වචනය පාවිච්චි කරනවා. ඒ කියන්නේ මුළු ලෝකයක්ම දන්න මේ නම හැදිලා තියෙන එක පරිවර්තන වැරද්දකින්ද? ඒක නම් ඇත්තටම පුදුමයි. ඔව් ඒක ඇත්තටම පුදුම සහගතයි. හැබැයි මේක නිකන් හැදුණු කතාවක් නෙවෙයිනේ. හිමාලයේ සංස්කෘතියත මේක තදින්ම බැඳලා තියෙනව නේද? අනිවාර්යෙන්ම. පූර්ව බෞද්ධ විශ්වාසවල යටි කියන්නේ දඩයමට අධිපති ග්ලැෂියර් වල ඉන්න බලවත් ජීවියෙක්. ඒ වගේම පොඩි ළමයින්ව කෑලවට යන්නකින් බය කරලා නවත්ත ගන්නත් මේ කතා පාවිච්චි කරලා තියෙනවා. මේ කතාවට ලෝක ප්‍රසිද්ධියක් ලැබෙන්නේ 1951 දී. එරික් ෂිප්ටන් කියන කඳු නගින්නෙක් එවරස් කන්දේදී ගත්ත යෝධ පාසටහනක ඡායාරූපයක් නිසා. ඕ මම මේ ඡායාරූපය දැකලා තිනවා. ඒක දැක්කම නම් ඇත්තටම එහෙම අමුතු සතෙක් ඉන්න නැති කියලා හිතනවා. ඒක ඇත්ත. ඒකට විද්‍යාත්මක පැහැදිලි කිරීම කීපයක්ම තියෙනවා. මොනවද? එකක් තමයි හිම ටිකක් දිය වෙලා සාමාන්‍ය සතෙකුගේ පාසටහනක් ලොකු වෙලා පේන්න පුළුවන්. අනෙක් පැත්තෙන් වෛද්‍ය මයිකල් වෝඩ් වගේ අය කියනවා ඒ අධික ශීතලට හැඩ ගැහුණු සමහර විට පාදවල විකෘතිතා තියෙන දේශීය වැසියෙකුගේ පාසටහනක් වෙන්නත් ඉඩ තියෙනවා කියලා. ඒ කියන්නේ අපි දකින දේ ඒ විදිහටම විශ්වාස කරන්න හොඳ නෑ කියන එක. හරියටම යමක් දැක්ක ගමන් ඒක සාක්ෂියක් විදිහට පිළිගන්න කලින් වෙනත් පැටිගණත් හිතන එක කොච්චර වැදගත්ද කියන එක මෙතනදී පේනවා. හරි. එතකොට කතන්දරයි ටිකක් සකසයිත ඡායාරූපයක් උයි අරුණම අතට අල්ලන්න පුරවර සාක්ෂි තිබිලම නෑ වාගේ. ඉතින් විද්‍යාව මේකට මැදිහත්ුනේ කොහමද? මෙතනදී තමයි DNA තාක්ෂණයේ වීරයා වෙන්නේ. පරිේශකයන් අවුරුදු ගාණක් තිස්සේ යටිට අයිති කියලා කියන හිසකෙස්, අස්ථි, සම වගේ සාම්පල් එකතු කළා. 2019 දී කරපු පුළු DNA අධ්‍යයනයකින් මේ අභිරහසට ගොඩක් පැහැදිලි උත්තරයක් ලැබුණා. ඔවුන් කෞතුකාගාර සහ පෞද්ගලික එකතු වෙලා තිබුණු යටි සාම්පල් 9ක් පරීක්ෂාවට ගත්තා. ඉතින් ප්‍රතිඵල මොනවද උනේ? ඇත්තටම යටි කියන්නේ ඉම්මලද? ප්‍රතිඵල පුදුම සහගතයි. ඒත් අපි හිතන විදියට නෙවෙයි. ඒ කියන්නේ ඒ සාම්පල 9න් 8ක්ම හිමාල කලාපයේ ජීවත් වෙන දුඹුරු වලසුන්, ආසියානු කළු වලසුන් සහ ටිබෙට් නිල් වලසුන්ට අයිති කියලා තහවුරු වුණා. වලසුන්ට. ඔව්. ඊටර එකම එක සාම්පලේ බල්ලෙකුගේ. බල්ලෙකුගේ. ඔව්. ඒ කියන්නේ යටි කියන මේ දැවැන්ත ජනප්‍රවාදයට ජීව විද්‍යාත්මක පදනම වෙලා තියෙන්නේ බොහෝ විට මිනිස්සු වැරදියට හඳුනාගත්ත ඒ කලාපයේම ජීවත් වෙන වලස් විශේෂ. ඒ කියන්නේ සියවස් ගානක් පරණ අභිරහස විසඳිලා
මේක අద్භූත වානරයෙක්වත් පිටසක්වල ජීවියෙක්වත් නෙවෙයි වලහෙක්. ඒක අතකට ටිකක් දුකයි වගේ නේද? ඔච්චර කාලයක් තිබුණු අභිරහසක් මෙහෙම විසඳනකොට පොඩි කාරේ ඉඳන් අහපු කතාවක් නේ. ඒක ඇත්ත. ඒත් මෙතන හිතන්න හරිම අපූර්ව දෙයක් ඉතුරු වෙනවා. යටි කියන්නේ මිත්‍යාවක් වුණත් ඒ මිත්‍යාව හොයාගෙන ගිය ගමන නිසා තමයි විද්‍යාඥයන්ට හිමාලයේ ඉන්න හරිම දුර්ලභ වඳවීමේ තර්ජනයට ලක්වුණු වලස් විශේෂ ගණ ගොඩක් වැදගත් ජීව විද්‍යාත්මක තොරතුරු හොයාගන්න ලැබුණේ. ඒක නම් හරිම වැදගත් කරුණක්. ඔව් ඒ කියන්නේ සමහර වෙලාවට ජනප්‍රවාදයක් වුණත් අපිට වැදගත් විද්‍යාත්මක සොයා ගැනීම් වලට පාර පෙන්වන්න පුරුවන් කියන එක.